ආයුබෝවන්. අද අපි පැතිකඩේ වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උසස් පෙළ ළමයින්ගේ ඉසෙට් ඩිස්කෝ එක හැදෙන විදිය, ඉසෙට් ඩිස්කෝ එක මොන වගේ අගයක් දෙන්නේ, රිනා කියන්නේ ඉන්නේ කොහොමද, ඇයි ළමයින්ට ඉසෙට් ඩිස්කෝ අඩු වෙන්නේ, ඒ වගේ කාරණා ටිකක් අද අපේ පැතිකඩේ අලුත් මාතෘකාවක් ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා අපේ ව්‍යාපාර සංකේතනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ සහ ලංකාවේ ඉන්න ප්‍රවීණම ගුරුවරයෙක් වෙන නාමල් පෙරේරස. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ඒකම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සංයුක්ත ගණිත ගුරුතුමා, අපේ හැමදාම පැතිකඩත් එක්ක එකතු වෙන යසස් සෙනරත් සර්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. අපි ඉස්සෙල්ලාම නාමල් සර් එක්ක කතා කරමු. අපි මේ ඉසෙට් ඩිස්කෝ එක ආපු විදිය ගැන කොයි අවුරුද්දේද අපිට 2000 මං හිතන්නේ දෙකේස ආවේ ඉසෙට් ඩිස්කෝ එක. ඒ ආපු ක්‍රමයක් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරමු ළමයින්ට මේ දැනගන්නත් එක්ක. ඔව් අරුණ, මෙන්න මෙහෙමයි. අපි ඉස්සර විශ්වවිද්‍යාලය තෝරාගත්තේ මුළු ලකුණු එකතුවත් එක්ක. එතකොට 99 අවුරුද්ද වෙනකන් ලංකාවේ උසස් පෙළ විෂය ධාරාවේ තිබ්බේ විෂයන් 4ක්. එතකොට 2000 අවුරුද්දේදී ඒක එනවා විෂයන් 3කට. එතකොට අර දෙවෙනි පාර විභාගේ ලියන අය 2000 අවුරුද්දේදී සබ්ජෙක්ට් 3 කරපු පළවෙනි අවුරුද්ද කරපු ළමයි ඉන්නවා, දෙවෙනි අවුරුද්ද සබ්ජෙක්ට් 4 කරන ළමයි ඉන්නවා. එතකොට එතනදී වෙනවා මේ ලකුණු 400න් සහ 300න් එනවා. ඒතර විශ්වවිද්‍යාලයේ ඒ පීඨවල තෝරාගන්නදී පාඨමාලාවල කෝට එක බෙදෙන ප්‍රශ්නයක් එනවා. එතකොට ඒක ලොකු වර්ධනයක් වීම නිසා ඒ කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙනම මහාචාර්යවරුන් 5 දෙනෙක් යුක්ත කමිටුවක් දානවා. ඒ කමිටුවේ යෝජනාවක් වශයෙන් තමයි 2002 ඉඳලා උසස් පෙළ විශ්වවිද්‍යාල තෝරා ගැනීමේ ලකුණු තීරණය කිරීමේදී ඉසෙට් ස්කෝ ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ඔය කියන්නේ 1999 අර විෂයන් 3 ලියපු සහ 4 ලියපු ළමයින් හිටියට ඉසෙට් ඩිස්කෝ එක අපේ A level ළමයින්ගේ පැත්තට එන්නේ 2002 දී. ඔව්, උසස් පෙළ 2002 අවුරුද්දේ ඉඳන්. එතකොට මේ දැන් අපිට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් ගැන අපි ඉස්සෙල්ලා සර්ත් එක්ක කතා කරමු. මේ ළමයි අහනවා මේ ඉසෙට් ඩිස්කෝ එක ඍණ වෙන්නේ කොහොමද? ඉසෙට් ඩිස්කෝ එක ඇයි අපිට මේ අඩු වෙන්නේ? ඒ වගේ ප්‍රශ්න ටිකක්. අපි ඉස්සෙල්ලාම ඉසෙට් ඩිස්කෝ එක හැදෙන විදිහස පොඩ්ඩක් ළමයින්ට පැහැදිලි කරමුද? ඉසෙට් ඩිස්කෝ එක හැදෙන්නේ මෙන්න මෙහිම දෙයක්. දැන් අපි හිතන්නකෝ උදාහරණයක් ඇටියට යම් කිසි විෂයක සිසුන් 10 දෙනෙක් පෙනී ඉන්නවා කියලා. එතකොට ඒ විෂයේ ළමයි 10 දෙනෙක්ගේ ලකුණු තියෙනවා. ඒතර ඒ ළමයි 10 දෙනාගේ ලකුණු වල මධ්‍යන ලකුණු ගන්නවා. එතකොට මේ මධ්‍යන ලකුණු අපි ගත්තාම මේ මධ්‍යන ලකුණු අපි හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් මේ ලකුණු 10x කියලා අපි අඳුරගත්තොත් x1 x2 කියලා අඳුරගත්තොත් ඒකේ මධ්‍යනේ අපි x බා කියලා කතා කරනවා. ඊට පස්සේ ළමයාගේ ලකුණු සහ ඒ මධ්‍යන ලකුණු අතර වෙනස ගන්නවා. අපි ඒක අපගමනයක් කියලා ගන්නවා. ඊට පස්සේ මේ අපගමනවල සාමාන්‍ය මිනුමක් හැටියට අපි හදාගත්ත මිනුමක් තියෙනවා. අපි ඒකට කියනවා සම්මත අපගමනය කියලා. එතකොට අපි බලනවා මේ ඈත්වීම නැත්නම් අපගමනයේ සම්මත අපගමන කොච්චරක් ඈත් වෙලා තියෙනවද කියලා. අපි ඒක බලන්න අර සම්මත අපගමනය මේක බෙදනවා. ඒක තමයි ඉසෙට් අක්ෂරෙන් අඳුනලා දීලා තියෙන ඉසෙට් ඩිස්කෝ කියන එක. ඒතර මේක ඍණ වෙන්නත් පුළුවන්. ධනාගයක් වෙන්නත් පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන්. බිඳුව වෙනස විභාගයට එක ළමයෙක් ලියලා එයා විතර නම් ඉන්නේ. එතකොට ඉසෙට් ඩිස්කෝ එක එයාගේ අපගමනයක් වෙන්නේ නැති නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඊගාට මධ්‍යනාගයට එයාගේ ලකුණු සමාන වෙච්ච අවස්ථාවකත් ඕන වෙලාවක බිඳුව වෙන්න පුළුවන්. සම්මත අපගමනයේස මේ මැත්ස් එක්ක නේද ටිකක් සම්බන්ධ වෙන්නේ යසස් අපි. ඔව්, ඒ කියන්නේ සමස්තයම සම්බන්ධ වෙන්නේ මැත්ස් එක්ක. ඉතින් මැත්ස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන්නේ එතන දැන් ඉසෙට් වල තියෙන සූත්‍රයක් තියෙනවනේ සර් නේද? අනිවාර්යයෙන්. ඉසෙට් සමානයි අපි ඒකට කියනවා x ඍණ mu බෙදීම සිග්මා කියලා. එතකොට අපි යෝග කතා කරලා පැහැදිලි කරොත් අර mu කියන එකෙන් අදහස් කරන්නේ ඒ අවුරුද්දේ ඒ විෂයට ළමයි ලබාගත් ලකුණු වල මධ්‍යන්නේ. දැන් උදාහරණයක් විදිහට 2025 මැත්ස් ලියනවා කම්බයින්ඩ් මැත්ස් ලියලා ළමයි 44905ක් ආසන්න වශයෙන් වගේ අගයක්. ඒතර ඒගොල්ලන්ගේ ලකුණු ටික ඒ අගයෙන් බෙදුවට පස්සේ විෂයේ ලකුණු වල මධ්‍යන්නේ ලැබෙනවා. ඒතර ළමයාගේ ලකුණු වලින් අර මධ්‍යන අඩු කරලා සම්මත අපගමනයේ සඳහා තියෙන සූත්‍රයට අනුව සම්මත අපගමනය ගත්තට පස්සේ ඒ සම්මත අපගමනය බෙදුවට පස්සේ අපිට ගන්න පුළුවන් ළමයාගේ සෙට් එක. ඒතකොට දැන් රිසෙට් එක බිඳුව වෙනවා කියන එකේදී අර වර්ණස කිව්ව අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්නම් ළමයා ගත්ත ලකුණු අපේ තුම 40යි මධ්‍යන්නේ 40යි. එතකොට වෙනස ගත්තාම බිඳුවයි. එතකොට එයාගේ සෙට් එක බිඳුවයි. එතකොට එයාගේ සෙට් එක බිඳුවයි කියන්නේ ෆයිනල් සෙට් එකට සබ්ජෙක්ට් තුනේම ඉසෙට් අගයන් වලට එයාගේ ඒ සබ්ජෙක්ට් එකේ ඉසෙට් එකකින් දායකත්වයක් හම්බෙන්නේ නැහැ නේ. එහෙම නේ නමස්. එහෙමයි.
ඔව්. ඒ වගේම මේ ඍණාපගමනයක් එන්නේත් අර අපි හිතමු ළමයින්ගේ ලකුණු වල ඍණ ඉසෙඩ්ඩගයක් එන්නේ. ඍණ ඉසෙඩ්ඩගයක් එන්න හේතුව ළමයින්ගේ මධ්‍යේනිය අපි උදාහරණයක් ලෙස 45 වගේ ගත්තොත් හැබැයි යම්කිසි ළමෙන් ඒ විෂයට අරගෙන තියෙනවා ලකුණු 40ක් විතර. එතකොට එයා ඒ විෂයට S එකක් පාස් මාක් එකක් අරගෙන තියෙන්නේ. නමුත් මධ්‍යේනාගේ 45යි එයාගේ ලකුණු 40 වුණාම එතකොට එයාට ඒ විෂයට එන්නේ ඍණ ඉසෙඩ්ඩග. එහෙම නේද සර්? අනිවාර්යයෙන් ඍණ ඉසෙඩ්ඩග එකක් එන්නේ. එතකොට මේ පාර සමහර විෂයන් වලදී ළමයි අහනවා මේ ෆේල් වුණොත් ඉසෙඩ් එකක් එන්නේ නැද්ද කියලා. නෑ ෆේල් වුණොත් ඉසෙඩ් එකක් එන්න පුළුවන්. ෆේල් වුණත් එන්න පුළුවන් සහ මේ උතන ඍණ ඉසෙඩ් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ෆේල් වුණාදි පස්සේ දැන් කැම්පස් තෝරගන්න බැරුව යනවා. යස් කියන එක ඉන්නේ නෑ. නමුත් එයාට ඉසෙඩ් එකක් එන්න පුළුවන්. හරි. ඒකම මේ පාර සමහර විෂයන් වල යසස්ස මේ ලංකාවේ සාමාන්‍යයෙන් 2025 ලෙවල් ගත්තොත් ළමයි 2,81,000ක් විතර ලියලා තියෙනවා. එතකොට ඒ විෂයන් වලින් වැඩිම ළමයි ප්‍රමාණයක් ලියලා තියෙන්නේ ෆිසික්ස් විෂය. 97,000කට වැඩි ප්‍රමාණයක් ළමයි ලියලා. ඒ 97,000න් ළමයින් වැඩිම ප්‍රමාණයකට තියෙන්නේ S හෝ F සාමාර්ථය. මම හිතන්නේ 66,000කට ආසන්න ප්‍රමාණය. කියන්නේ සාමාන්‍ය ළමයින්ගෙන් 3න් 2ක් විතර. කියන්නේ ළමයි ටික ඔක්කොම ඉන්නේ ව්‍යාප්තියේ පල්ලෙහාම පැත්තේ. එතකොට මේ පාර සමහරලාට ෆිසික්ස් වගේ විෂයක ඔය ළමයි 66,000ක්ම පල්ලෙහාම මට්ටමේ ඉන්නකොට ලකුණක් තියපු ළමයින්ගේ ඉසෙඩ් එක ප්‍රධාන වශයෙන්ම බලපෑම් ඇති කරලා තියෙන්නේ ෆිසික්ස් වලින්ද? ඒ කියන්නේ සමස්තයක් ලෙස ලියපු ප්‍රමාණය වැඩිවීමයි සහ මේ ඒ පේපර් එකට ළමයි ස්කෝර් කරපු විදිය ගත්තාම ඉතින් අර ඉසෙඩ් එක ඇවරේජ් එකට බලපාමක් කියලා වෙලා තියෙන මම හිතන්නේ ෆිසික්ස් වලට. ඒතකොට ෆිසික්ස් වලට ඇවරේජ් එක අඩු වෙන තරමට ඇවරේජ් එක පේපරේ සංකීර්ණතාවය මත අඩු වෙනවනේ. විභාගය අමාරු වුණාම මධ්‍යයන ලකුණු අඩු වෙනවා. ඒතර මධ්‍යයන ලකුණු අඩු වෙන වෙලාවේදී ළමයිගේ ලකුණු ප්‍රමාණය වැඩි නම් අනිවාර්යයෙන් ඉසෙඩ් එක වැඩි. ඒ කියන්නේ අපි හිතමු මධ්‍යයන නිකන් 35යි කියලා. එයාගේ ලකුණු 85ක් වගේ නම් ලොකු ඉසෙඩ් එකක් එනවා. හරි. ඒකම නාමංශ මේ සමස්ත ඉසෙඩ් එක ළමයාගේ එතකොට හැදෙන්නේ කොහොමද? විෂයන් තුනේම විෂයන් තුනේම ඉසෙඩ් ස්කෝර් එක හැදෙන්නේ කියන්නේ එක් විෂය යටතේ කියන්නේ මධ්‍යයනයයි එයාගේ ගන්න ලකුණුයි සම්මත අපගමනයේ අනුපාතිකව අරගෙන ඒ තුනේම අගයන් ටික එකතු කරලා තුනෙන් බෙදලා තමයි ඉසෙට් ස්කෝර් එක හැදෙන්නේ. දැන් ඒක සමහර දැන් අපි තුන් කලා සහ වාණිජ්‍ය විෂය ධාරාවලදී ගොඩක් හිතනවා කලා විෂය ධාරාව තුල විෂයන් ගොඩක් තියෙද්දි එක දැන් අපි තුන් ආර්ථික විද්‍යාව වගේ විෂයක් වාණිජ්‍ය විෂය ධාරාවේ ළමයිනුත් කරනවා කලා විෂය ධාරාවෙත් කරනවා. සංඛ්‍යාන එකත් වාණිජ්‍ය විෂය ධාරාවෙත් කරනවා කලා විෂය ධාරාවත් කරනවා. ඒක ගොඩක් අය හිතනවා කලා විෂය ධාරාවට වෙනම ඉසෙට් ස්කෝර් එකක් හදනවා වාණිජ්‍ය විෂය ධාරාවට වෙනම නැහැ. එහෙම හැදින්නේ නැහැ. එහෙම හැදින්නේ නැහැ. ඒ කියන්නේ ඒ විෂයට අදාළව පොදු ඉසෙට් එකක් හැදෙන්නේ. පොදු ඉසෙට් එකක් දැන් අර තුනේම එකතු අරගෙන තුනෙන් බෙදලා තමයි දෙන්නේ. දැන් මේක ඇත්තටම මේ සාමාන්‍ය පොඩි මේ ටෙක්නිකල් ක්‍රියාවලියක් කියන්නේ සොෆ්ට් එකක් පාවිච්චි කරනවා. සොෆ්ට් එක පාවිච්චි කරලා තමයි මේ ඉසෙට් එක මේක පොඩි වෙලාවක් තුල වෙන එකක්. මේක මැනුවලි වෙන සිද්ධාන්තයක් නෙමෙයි. ඩේටා එන්ට්‍රි වලදී වෙන දෝෂ මග ඇරව ගන්න ගොඩක් වෙලාවට ඒක චෙක් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා නේ. තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. රැන්ඩම් චෙකින් සහ ඩබල් චෙකින් වගේ චෙකින් කරනවා. ඒකම සර් දැන් ඔය ඉසෙඩ් එකේ අපි අන්තිමට පැහැදිලි කරොත් මේ ඉසෙඩ් ස්කෝර් එකක් ළමයෙකුට මේ විදිහට හඳුන්වලා දෙන්න අර එක විෂයක යම් දරුවෙක් දක්වන කුසලතාවය ඉහළ ඇගීමකට ලක් කිරීමේ පරමාර්ථයක් එක්ක සහ මේ ඉසෙඩ් ස්කෝර් එකෙන් පැහැදිලිවම ඇත්තටම ඒ දේ වෙනවා නේද? ඒ කියන්නේ මේ විෂයේ සමහරලාවට එයා ඉගෙන ගන්න බාස්කට් එකේ නැත්නම් මේ විෂය ධාරාවේ අමාරු විෂයක් වෙලා ඒ විෂයට එයා අඩු ලකුණු ගාණක් ගත්තට එයාගේ ඉසෙඩ් ස්කෝර් එක වැඩි වෙන්නේ මේ ඉසෙඩ් ස්කෝර් ක්‍රමය හරහා වාසියක් ලැබෙනව නේද දරුවට? අනිවාර්යෙන්. දැන් මම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම සමහරවිට අපි තුන් කලා විෂය ධාරාවේ අපි විෂයන් ගත්තොත් අපි තුන් ඒ කියන ශිෂ්‍යයෙක් කරලා තිනවා තර්ක ශාස්ත්‍රයයි ආර්ථික විද්‍යාවයි සිංහල කියන විෂයක්. මේ තුනේම ඒ සාමාර්ථ තුනක් අරගෙන තියෙනවා. B කියන ශිෂ්‍යයෙක් ආයි අරන් තිනවා ආර්ථික විද්‍යාවයි තර්ක ශාස්ත්‍රයයි ඉංග්‍රීසි සාහිත්‍යය අරන් තියෙනවා. ඒතර එයා අරන් තියෙන අර විෂයන් දෙකට ඒ සාමාර්ථ සහ ඉංග්‍රීසි සාහිත්‍යයේ C සාමාර්ථය ගත්තොත් මුළු ලකුණු එකතුව අවම මට්ටමින් ගත්තොත් අතන 200 අරක 225ක් එනවා ඒ තුනට. එතකොට අර පරණ ක්‍රමේදී අරයා ලකුණු 25කින් වැඩි නිසා මුළු ලකුණු එකතුවත් එක තෝරගද්දී එයාට විශ්වවිද්‍යාලයට තියෙන අවස්ථාව වැඩි. නමුත් අර ඉංග්‍රීසි සාහිත්‍යය තුල අර C එක කියන්නේ විෂය ඇතුලේ ලොකු කුසලතාවයක්. ඒතර එහෙම ඇගීමක් අවශ්‍යයි. ඒ පහුගිය කාලේ තිබ්බ දත්ත පරීක්ෂා කරලා බලලා තමයි මහාචාර්යවරු ඒක තීරණය කරලා තියෙන්නේ මේ ක්‍රමය වඩා සාර්ථක ක්‍රමයක. ලෝකේ ගොඩාක් රටවල මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඔය කියන්නේ ළමයි හිතන් ඉන්නවා මේ ඉසෙඩ් ස්කෝර් එකෙන් එයාලට අසාධාරණයක් වෙනවා කියලා. නමුත් ඇත්තටම වෙන්නේ
එයාලට සාධාරණයක්. හරිම සාධාරණයක්. ඔව්. ඒ වගේම ඒකේ පොඩි පොඩි දෝෂ තියෙන්න පුළුවන්. ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන එක තමයි අනිවාර්යයෙන් වැදගත්ම දේ. ඒකම මේ යසස්ස මේ ළමයි තව ප්‍රශ්නයක් අහනවා. මේ එයාලා විෂයන් තුනම සමත්. ඒ කියන්නේ උදාහරණයක් ලෙස S3ම අරගෙන. නමුත් එයාලට ඇවිල්ලා තියෙන ඉසෙඩ් ඩිස්කෝ එක ඍණාගය. ඉසෙඩ් ඩිස්කෝ එක ඍණාගය. ඒ නිසා එයාලා අහනවා S3 ගත්තට ඉසෙඩ් එක ඍණ වුණාම එයාලා විභාගේ ෆේල්ද? ගෙදරට කියන්නත් බෑ ඒ වගේ ළමයින්ට. නෑ ඒ කියන්නේ ඉසෙඩ් එක ඍණ වීම මත කිසිසේත්ම ළමයා විභාගය සමත් වෙන්නේ නැහැ. ටෙස්ට් තුනක් තියෙනවා නම් ප්‍රධාන විෂයන් තුන සමත් කියලා කියන්න පුළුවන්. එතකොට ඉසෙඩ් එක ඍණ වෙන්න හේතුව වෙන්නේ අර ඇවරේජ් එකට අදාළව ඇවරේජ් එකට වඩා එයාගේ ලකුණ අඩුයි පාස් මාර්ක් එකට වඩා වැඩි. එතකොට දැන් අර මෙහෙම කිව්වත් කමන්නේ අර හැමෝටම අවුල් වෙලා තියෙන වෙලාවක මේ අපිටත් අවුල් වුණාම අපිටත් ඉසෙඩ් එක අඩුයි. හැබැයි හැමෝටම අවුල් වෙලා තියෙන වෙලාවක අපිට හරිය ගිහිල්ලා තියෙනවා නම් අපේ ඉසෙඩ් එක වැඩි. ඔය කියන්නේ විෂයන් තුනීම Tamanට ඒ එකම දේ එකම අවුල එකම විදිහට වෙලා තියෙනකොට මේ ඉසෙඩ් එක රින වෙන්න ඉසෙඩ් එක රින වෙන්න පුළුවන්. ඉසෙඩ් එක රින වීමේදී වෙන්නේ අර විශ්වවිද්‍යාල වලට ඇප්ලයි කරනකොට ඒකට අදාළ ඒ කෝසස් වලට දාන්න බැරි වෙන එක විතරයි. ඒ ලෙවල් එළියේ සිවිල් සොසයිටි එක ඇතුලේ ආ විභාගේ පාස් කියන මතේ. හරි. එහෙම නැසස් අපි අද මේ ඉසෙඩ් ඩිස්කෝ එක සම්බන්ධයෙන් පැතිකඩක් පැහැදිලි කරේ. අපිට තව මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මම හිතන්නේ අපි කියන්න ඕන ඔක්කොම ටික කිව්වා. අපේ කට්ටියට පුළුවන් මේක අපේ විශේෂයෙන් අපේ මේ ගුරුවරුන්ට පුළුවන් මේ සම්බන්ධ ඔයගොල්ලන්ගේ මතය ඉදිරිපත් කරන්න අපිත් එක්ක එකතු වෙලා. ඉතින් අද ඉසෙට්ස්කෝ එක සම්බන්ධ අපේ පැතිකඩට ආපු අපේ නාමල්සට සංඛ්‍යානීය සම්බන්ධව ලංකාවේ ඉන්න මම හිතන්නේ දැවැන්තම පුරාවෘතයක් වගේ ඒ විෂය රැකගන්න, ඒ විෂයට බරක් දෙන්න, ඒකට පණ දෙන්න. හරි. ඒක යම් තැනක තියන්න සර්ල් ගොඩක් මහන්සි වෙලා තිනවා. ඉතින් අපි නාමල්සටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පැතිකඩ සගයා මරුණසටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් හැමෝටම ආයිබෝවන් සුබ දවසක්.